ලංකාවේ ආර්ථිකය තුළ වැඩියෙන්ම කතා වෙන ටොපික් එකක් බවට මේ දවස්වල පත් වෙලා තියෙනවා GSP. GSP සහ GSP plus කියන්නේ එකක්ද දෙකක්ද කියන එක. විශේෂයෙන්ම GSP කියන අර වර්ඩින් එකේ සරල තේරුම තමයි General Scheme of Preferences. General Scheme of Preferences කියන එක තමයි අපි GSP කියන short term එකකින් අපි පාවිච්චි කරන්නේ. මේක ලැබෙන්නේ යුරෝපා සංගමයේ විසින් යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එලා තීරුබදු රහිතව භාණ්ඩ රහිතව හෝ තීරුබදු වලින් යම්කිසි percentage එකක් අඩු කරලා හෝ විශේෂ සහනදායී වැඩපිළිවෙලක් යටතේ භාණ්ඩ අපනයනය කිරීම සඳහා ලබා දෙන සුවිශේෂී අවස්ථාවක් විදිහට තමයි අපි GSP කියන සහනය අපි පාවිච්චි කරන්න හඳුනාගන්නේ. ඉතින් මෙතනදී GSP එකේදී වෙන්නේ අර මේ මොකක් හරි ඩෙවලොප් වෙන රටක් දැන්ට ආර්ථිකය හදාගෙන යන මහන්සි වෙලා සංවර්ධනය කරගන්න මහන්සි වෙන රටකට තමයි මේ chance එක ලබා දීලා තියෙන්නේ. මේකෙදි අර 100% තීරුබදු සහනයක් සමහරලාට නොලැබුණත් යම්කිසි තීරුබදු සහනයක් අත්විඳින අවස්ථාවක් තියෙනවා. ඒ හරහා වැඩි අපනයන ප්‍රමාණයක් යුරෝපා සංගමය තුළට සිදු කිරීම හරහා අදාළ රටට අපනයන වාසියක් ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා ලබා දීලා තියෙනවා. ඒතකොට අපි 1971 වර්ෂ තමයි ලංකාව GSP කියන සහනය අපිට අත්විඳින පළවෙනියටම අපට අවස්ථාව හම්බෙන්නේ. ඒ GSP මේකෙන් ඊළඟ ස්ටෙප් එකට යනවා GSP plus. GSP plus එකේදී වෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මේක ඊට වඩා සෑහෙන හාත්පසින්ම වෙනස් ඊට වඩා ලොකු ගැඹුරු දෙයක් මේක ඇතුලේ තියෙනවා. මේක ලොකු ආර්ථිකමය වාසි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට GSP plus සහනය හිමි රටකට අවස්ථාව දෙනවා. සමහර වෙලාවට තීරුබදු සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ අවස්ථාව ඔබ මේ වෙලාවේ මේ GSP plus සහනය තියෙන රටවල් වලට අවස්ථාව හම්බෙලා තියෙනවා. අතිශයින්ම අඩු තීරුබදු රේට් එකක් යටතේ අපනයන කිරීමේ හැකියාව සහ ලොකු වෙළඳපොළ අවකාශයක් යුරෝපා සංගමයේ වගේ ප්‍රබල ධනවත් රටවල් ඇතුලේ හිමි කර ගැනීමේ අවස්ථාව රටක් විදියට උදා කර ගැනීමේ හැකියාව GSP plus අපි ලබා ගත්තොත් අපිට හැකියාව ලැබෙනවා. GSP plus අපි 2005 වර්ෂයේ තමයි ලෝකෙ මුලින්ම වතාවට ලංකාවට අපි රටක් විදියට අපි GSP plus කියන කන්ඩිෂන් එක නැත්තම් සහනය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. හැබැයි GSP දීලා GSP plus එකට එනකොට මෙයාලා අන්තර්ජාතික සම්මුතිය 27ක් සලකා බැලීමක් කරන එක ලේසි නෑ. පොඩි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් GSP ලබා ගැනීමේ ක්‍රියාවලිය දැන් හාත්පසින් දෙක සංසන්දනය කරාම වාර සරලයි කියලා ඔයාලට තේරෙයි. මොකද එතනදී ලොකු සලකා බැලීම් ප්‍රමාණයක් කරන්න ඒක ඉකොනොමික් බෙනිෆිට් එකක් විදිහට තමයි ඉෂුව වෙන්නේ. හැබැයි GSP plus කියන ලකුණත් එක්ක සම්මුතියෙන් 27ක් යන සලකා බැලීමක් කරනවා. අපිට ඒක අහිමි වෙනවා 2010 වර්ෂයේ පළවෙනියටම GSP plus එක ගැලවෙනවා. අර මානව හිමිකම් ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ good governance වගේ දේවල් ඒගොල්ලෝ ලොකුවට සලකා බැලීමක් කරනවා. මේ සම්මුතියන් 27 කියන්නේ ලෝකේ පැවැත්මට අතිශයින්ම හිතකර සම්මුතියන්. ඒ කියන්නේ කරගන්න අමාරු දේවල් නෙමෙයි. හැබැයි අපි ගවර්න්මන්ට් එකක් විදිහට අපි කොච්චර දුරට ඒකට ඉන්වෝල්ව් වෙනවද කියන තැනත් එක්ක තමයි මේක මෙයාලා බලන්නේ. මොකද දැන් 2026 වර්ෂයේ ආයෙ රිවිව් එකක් යනවා GSP plus එක අපිට කොච්චර දුරට ලබා ගැනීම හැකියාව තියනවාද කියලා. එතකොට මේ සම්මුතියන් GSP එකේදී සලකා නොබැලපු විශේෂ සම්මුතියන් විශේෂම නීතිය good governance ඊට පස්සේ භාෂණයේ නිදහස ඊට පස්සේ මිනිසුන්ට තියෙන ෆ්‍රීඩම් එක ඔය හැම දෙයක් පිළිබඳවම විශාල සලකා බැලීමක් සිදු කරනවා. ඒ සලකා බැලීමත් එක්ක GSP plus හම්බුනාට පස්සේ මාර ලොකු වෙළඳපොළ වාසියක් අපිට අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද විශේෂයෙන්ම අපනයන ක්‍රියාවලිය තීරුබදු රහිතව සමහර වෙලාවට සිදු කරන්න සමහර භාණ්ඩ වලට සමහර රටවලට අවස්ථාව අපිට මේ හරහා ඉඩකඩ ලැබෙනවා. 1971 GSP හම්බෙච්ච අපි 2005 දී GSP plus කියන සහන පැකේජ් එක අපිට හම්බ වෙනවා. ඊට පස්සේ 2010 දී අපිට මේක රටේ තිබ්බ තත්ත්වයක් එක්ක සහ ඒගොල්ලන්ගේ කන්ඩිෂන්ස් අපිට අනුමත කර ගැනීමට නොහැකි වීම මත අපිට මේක පවත්වා ගන්න බැරි වෙනවා. ආයි 2017 දී GSP plus එක අපිට ලැබෙනවා. ආයි සෙකන්ඩ් වේව් එකක් නැත්නම් ආයි පාරක් සලකා බැලීමක් 2020 වර්ෂය තුල සිදු කරනවා. අර නිතරම මේක බලනවා. මේක කියන සම්මුතියින් එක්ක වැඩ කරනවද කියන එක නිවැරදි සොයා බැලීමක් එක්ක තමයි මේ සහනේ හැම වෙලෙම දෙන්න උත්සාහ කරන්නේ.